වෙනි මම මේ කියන්න හදන්නේ ETC එක ගන්න කොහොමද කියලා. මෙහි දැන් ETC කාඩ් එකක් නෙවෙයි ETC ස්ටිකර් එකක් දෙන්නේ. දැන් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් නේ. ඔන්ලයින් එකේ එච්චර ලොකු දෙයක් නැහැ. නම දෙන්න තියෙනවා, vehicle type දෙන්න තියෙනවා, vehicle number දෙන්න තියෙනවා, phone number දෙනවා. phone number දුන්නාන් පස්සේ OTP එකක් එනවා. ඒ OTP දෙන්න ඕනේ. ඊට පස්සේ email address එකක් ඉල්ලනවා. ඊට පස්සේ email address එකට verify කරන්න OTP එකක් යවනවා. ඒකට enter කරන්න ඕනේ. ඊට පස්සේ ගෙදර address එක දාන්න ඕනේ. දාලා ඊට පස්සේ වාහනේ model එක දාන්න ඕනේ. driving license එක දෙන්න ඕනේ. ID number දෙන්න ඕනේ. ඊට පස්සේ photos ඉල්ලනවා ID එකේ. ID එකේ photo එකක් අරන් දෙන්න ඕනේ. ඒක හැබැයි 2MB එකට හරියට ෆොටෝ කපලා දෙන්න. ෆොටෝ මේකින් අර තින්නේ වැඩිපුර රාමු තියන්නේ නැතුව හරියට මේ ගානට සෙට් කරලා දෙන්න. ඊට පස්සේ ආදායම් බලපත්‍රේ ෆොටෝ එකක් ඉල්ලනවා. ඒක මම හිතා එක්ස්පයර් වුණාන් පස්සේ අප්ඩේට් කරන්න ඕනේ. ඒක මම අහලා කියන්න. දැන් ඒ ඔෆිස් එකට තමයි යන්නේ, ජායල ඔෆිස් එකට. දැන් මම ඇප්ලයි කරලා තියෙන්නේ. ඒ මට රිෆරන්ස් නම්බර් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒක පෙන්නලා ගන්න විතරයි තියෙන්නේ. රුපියල් 1000ක් ගෙවන්න ඕනේ. මම මගේ ඩෙබිට් කාඩ් එක සේව් කරලා ඒකෙම පේමන්ට් කරා. තාම টপ අප් කරේ නෑ. ඒ 1000 ඇවිල්ලා ඔය ETC ස්ටිකර් එකට ස්කෑන් කරන ස්ටිකර් එකට. ඒකෙන් ඊට අමතරව අපි වෙනම টপ අප් කරන්න ඕනේ. අපි ඒ টপ අප් එකකින් තමයි කැපෙන්නේ. දැන් වරුගඩවත් ඉඳලා යනවා නම් කටුනායකට 400යි. එතකොට ඒ 110ක දැන් ඩිස්කවුන්ට් එකක් දෙනවනේ. 110ක් දුන්නාම 360යි. එතකොට 360ක් කැපෙනවා. එතකොට 1000ක් දැම්ම 360ක් කැපෙනවා. ඒ වෙලෙම. ඒක ලාභයි. ඉතින් Uber Pick me දුවනකොට දවසට 2 සැරයක් 3 සැරයක් යනකොට ඒ ලාභෙ නිකම්ම එනවා. 1000 ගෙවප එක හම්බ කරගන්න පුළුවන්. 1000 එක සැරයයිනේ. ඊට පස්සේ මම අහගන්නම් අද ඒ කාර්යාලයට ගිහිල්ලා මේ වාහනේට එළවුම් පස්සේ ඒක වාහනේ විකුණුවොත් වෙන කෙනෙකුට බාර දුන්නොත් මොනවද කරන්නේ? මොනවද පිළියෙල? මේක අහෝසි කරන්න පුළුවන්ද? මම තව වාහනයක් ගත්තට පස්සේ මේ ස්ටිකර් එක ඒකට අලවන්න පුළුවන්ද? ඒවා ගැන මම අහගෙන තවත් වීඩියෝ එකක් කරන්න.